හැබැයි සීසන් 3 අවසානයට කලින් සිද්ධ වෙන වැදගත්ම දෙයක් තමයි රේනීරාගේ පාලනයේ ඇතුළෙන්ම කඩා වැටෙන්න පටන් ගන්න එක. ඕමන් මකරාපදින්නෙක් වෙන උල්ෆ්ගේ තිබුණු අසාධාරණකම් සහ තරහ හොඳට පාවිච්චි කරලා ඔහුව තමන්ගේ පැත්තට ගන්න සමත් වෙනවා. මේකින් කතාවේ තිබුණු ප්‍රධාන තේමාවක් තවත් පැහැදිලි වෙනවා. ඒ තමයි මකරුන්ව පාලනය කරන්න පුළුවන් කියලා මිනිස්සු හිතන එක ඇත්තටම මායාවක් වගේ දෙයක් කියන එක. මකරුන් කියන්නේ තමන්ට ඕන විදිහට පාලනය කරලා තමන්ගේ යුද්ධ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් සරල ආයුධ නෙවෙයි. ඒක රේනීරාට ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ අතරේ ඒගෝන් සහ ඔහුගේ තුවාල වෙලා තිබුණු මකරා සන්ෆයර් ආයෙත් එකට එකතු වෙනවා. ඒ වගේම ඊගෝන් මැරුණා කියලා හැමෝම හිතපු වෙලාවේ ඔහු ආයෙත් ජීවතුන් අතර ඉන්නවා කියන එක හෙළි වෙනවා. ඊගෝන්ගේ කතාව රේනීරාගේ කතාවේ උල්ටා පැත්තක් වගේ. එක්කෙනෙක්ට තියෙන හැමදීම නැති වෙලා මැරින්න වගේ තත්වයකට වැටිලා ආයෙත් නැගිටිනවා. මේ වෙනකොට යුද්ධය නිසා රාජධානී මිනිස්සුන්ගේ තත්වයක් හොඳටම වෙනස් වෙලා. ඔවුන් දැන් ඕනීම දෙයක් විශ්වාස කරන්න සූදානම්. ඒ නිසා හැම දෙයක්ම නැති වෙලා මැරුණා කියලා හිතපු පිරිමි උරුමකාරයා ආයෙත් මතුවෙලා ඉන්න එක ජනතාවට දෙවියන්ගේ ලකුණක් වගේ පේන්න පුළුවන්. ඒක රෙනීරාට ලොකු තර්ජනයක්. ග්‍රෑන්ඩ් මේස්ටර් ඕවයිල් ඇවිත් ඊගෝන් සහ සන්ෆයර් ගැන ආරංචිය දුන්නම රෙනීරාට මේ තත්ත්වේ බරපතලකම තේරෙනවා. ඇයි ඩේමන්ව හම්බ වෙන්න යනවා. ඩේමන් ඒ වෙලාවේ ටම්බල්ටන් යන්න කලින් තමන්ගේ ආමරේක ඇඳගෙන සූදානම් වෙමින් ඉන්නවා. කලින් දවසේ ෂීප් ස්ටීලර් සිද්ධියෙන් පස්සේ ඩේමන් ඇයව හම්බ වෙන්න ආපු වෙලාවේ රෙනීරා ඔහුව තමන්ගේ කාමරයෙන් පිටත් කරලා තිබුණා. හැබැයි දැන් තත්ත්වය වෙනස්. ඩේමන් ඇයව ආයෙත් පිළිගන්න සූදානම්. ඔහු රෙනීරාට මතක් කරලා දෙන්නේ ඇගේ අති විශාල බලයක් තියෙනවා කියන එක. ඒ බලය පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. මේක ඊළඟ සීන් එකේ ඔහුගේ දුව බේලා රෙනීරාට කියන දේවල් එක්කත් සම්බන්ධ වෙනවා. මේ වෙනකම් මුළු සීසන් එක පුරාම ඩේමන් කියපු ඔයා ඩ්‍රැගන් ක්වීන් කෙනෙක් විදියට ශක්තිය පෙන්වන්න ඕන කියන දේවල් රෙනීරා වැඩිය ගණන් ගත්තේ නැහැ. හැබැයි මේ වෙලාවේ ඇයි අන්තිමට ඒක අහන්න පටන් ගන්නවා. තමන්ව මේ තත්වයට ගෙනත් දැම්මේ තමන්ගේ තාත්තා විසීරිස් සහ ඔහු කියපු ප්‍රොෆෙසි එක කියලා ඇයි දුක් වෙනවා. හැබැයි ඩේමන් අයට කියන්නේ මේක තමන්ගේ ටෙස්ට් එකක් කියලා. ඒ වචන ඇහුවට පස්සේ රෙනීරා අන්තිමට තීරණාත්මක පියවරක් ගන්නවා. ඔවුන් දෙන්නා එකිනෙකා එක්ක හයි වලීරියන් භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නවා. ඒකින්ම තීරෙනවා මේ මොහොත කොච්චර වැදගත්ද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ සීන් එකක හයි වලීරියන් වලට මාරු වෙන එකකින් ඔඩියන්ස් එකට සිග්නල් එකක් දෙනවා. දැන් හොඳට අවධානය දෙන්න. මේ කියන දේ වැදගත්. රෙනීරාගේ ඇස්වල තිබුණු කඳුළු ටිකින් ටික නැති වෙනවා. ඇයි ඩේමන්ට ඉස්සරහට කරන්න ඕන දේවල් ගැන නියෝග දෙන්න පටන් ගන්නවා. ඒ සීන් එකේ අන්තිමට අයි කියන වචන ටික විශේෂයි. රාජධානිය අපි දිහා බලාගෙන ඉන්නවා. මාව රකුසෙක් කරන්න එපා. ඒ අවසාන වචනවල තියෙන හැඟීම නිසා සීන් එක තවත් පවර්ෆුල් වෙනවා. රෙනීරාගේ චරිතය ගැන මේ සීසන් එක පුරාම ඔඩියන්ස් එකකින් ආපු ප්‍රධානම ක්‍රිටිසිසම් එකක් තිබුණා. ඒ තමයි ඇයි වැඩි හරියක් කිසිම දෙයක් නොකර බලාගෙන ඉන්නවා වගේ පිළිගන්න. ඒක නිසා සමහරුන්ට අය ෆ්‍රස්ට්‍රේටිං වුණා. සමහරුන්ට බෝරිං වුණා. හැබැයි ඇයි මේ තරම් කාලයක් ගත්තේ එක වැඩි කියලා හිතුවත් මේ වෙනස දැන් වෙන්න තිබුණු වෙලාව කියලා හිතුවත් එක දෙයක් නම් පැහැදිලියි. රෙනීරා ඇතුලෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් අරගෙන. ඒක හොඳටම පේන්නේ බේලා අයව මුහුණටම කන්ෆ්‍රන්ට් කරන සීන් එකේ. බේලා රෙනීරාට කියන්නේ කෝලිස්ව අල්ලගෙන තියෙන එක ගැන අයි කිසිම ගණනක් ගන්නේ නැහැ කියලා. ඇත්තටම මේකෙදි රෙනීරා සම්පූර්ණයෙන්ම වැරදි කියලා කියන්න තමාරු. කෝලිස් ඇයගේ වැදගත්ම සහායකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු තමන්ගේ රාජකාරිය පැත්තකින් තියලා පයිරට්ස් එක්ක සටන් කරන්න ගිය එකත් ඇත්ත. රෙනීරාට ඔහු ස්මෝල් කවුන්සිල් එකේ අවශ්‍ය වෙලාවක ඔහු එතන හිටියේ නෑ. ඒ නිසා රෙනීරාගේ තරහත් යම් තරමකට සාධාරණයි. හැබැයි බේලා කියන තවත් කතාවක් නම් තවත් වැදගත්. ඇය කියන්නේ රෙනීරාට කෙනෙක් ප්‍රයෝජනවත් නම් ඇය ඒ කෙනාව පාවිච්චි කරනවා. ප්‍රයෝජනයක් නැත්තම් අතහැරලා දානවා. ඇත්තටම බලද්දී ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් කියන්නත් බෑ. විශේෂයෙන් යුද්ධයක් තියෙන වෙලාවක රජෙක් හෝ රජිනක් හැමෝම පාවිච්චි කරන්නේ ඔවුන්ගින් ලැබෙන ප්‍රයෝජනය බලලා. හැබැයි බේලා මේක කියන විදිහත් ඇය රෙනීරා ඉස්සර හැසිරෙන විදිහත් නිසා තත්ත්වය තවත් උණුසුම් වෙනවා. රෙනීරාගේ හැසිරීමක් දැන් සම්පූර්ණයෙන්ම වෙනස්. කලින් සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න උත්සාහ කරපු කෙනා වෙනුවට දැන් අපි දකින්නේ ජය ගන්න, පාලනය කරන්න සූදානම් වෙලා ඉන්න රජිනක්. ඒ වෙනස ඇයට සමීප හැමෝටම දැනෙන්න පටන් ගන්නවා. මේ අලුත් රෙනීරා ගැන හැමෝගෙම ප්‍රතිචාර එක වගේ නෑ. ඒක හොඳටම පේන්නේ ඇඩම් සහ ඔහුගේ සහෝදරයා ඇලන් අතර තියෙන සීන් එකකින්.
ඇඩම් ඒගෝන් ආයත් ජීවතුන් අතර කියල දැනගත්තට පස්සේ රිනීරාගේ මේ අලුත් අඳුරු පැත්ත ගැන හොඳටම බය වෙලා. විශේෂයෙන්ම ඇය තමන්ගේම පවුලි අයක හැසිරෙන විදිහ ඔහුට ප්‍රශ්නයක් වෙනවා. බීලා තමන්ගේ අදහස නිදහසේ කියපු නිසා ඇයව කාමරයක සිර කරලා තියෙන එකත් ඔහුට දරාගන්න අමාරුයි. ඒත් ඇලන් නම් සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහු මේ අලුත් බලපත්වය පිළිගන්නවා. රජනට සේවය කරන්න ඇයව ග්‍රෑන්ඩ් සෙප් එකට රැගෙන යන්න ඔහු සූදානම් වෙනවා. ඒ වෙලාවේ ඔහුගේ සහෝදරයා කියන්නේ තමන්ගේ තාත්තා නැති අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ඇලන් තමන්ව වැදගත් කෙනෙක් කරගන්න හදනවා කියලා. හැබැයි ඇලන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ අපිට ඇගේ අධිකාරිය ගැන ප්‍රශ්න කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි ඉන්නේ කියලා. ඒත් කලින් සීන් එකකදී ඇලන් වෙලේරියන් හමුදාවට නගරේ ආරක්ෂා කරන්න නියෝග කරලා තිබුණා. කෝලිස්ව බේරගන්න යන්න ඔහු ඉඩ දුන්නේ නෑ. ඒ වෙලාවේ ඔහු තමන්ගේ ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් බලයක් පෙන්වලා තිබුණා. ඒ අතරේ රෙනීරාට තවත් ප්‍රශ්නයක් එනවා. හෙලීනා කෑම කන්නේ නෑ කියලා ඒට දැනගන්න ලැබෙනවා. ඒ නිසා රෙනීරා තමන්ගේ ලීඩීන් වේටිං ඇලින්ඩා මැසීට කියනවා ග්‍රෑන්ඩ් සෙප් එකට යන්න ලොකු ආරක්ෂක කණ්ඩායමක් සූදානම් කරන්න කියලා. ඇගේ අරමුණ තමයි හයි සෙප්ටන් ලවා තමන්ව රැජින විදිහට පිළිගන්වා ගන්න එක. එහෙම කළොත් ඒගන් ආයෙත් සිංහාසනය ලබාගන්න දෙවියන් එවල තියෙනවා කියලා සාමාන්‍ය ජනතාව විශ්වාස කරන එක නවත්තන්න පුළුවන් කියලා ඇය හිතනවා. ඇලින්ඩට මේ තීරණය ගැන සතුටක් වගේ පේනවා. හැබැයි රේනීරා ඊළඟට දෙන නියෝගය තවත් කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. රේනීරා ඊළඟට දෙන නියෝගය තමයි මයිසාරියාව තවදුරටත් තමන්ට අවශ්‍ය නෑ කියලා. ඒක කියන්න ඇය ගාඩ්ස්ලාත් එක්ක මයිසාරියාගේ කාමරයට යනවා. මයිසාරියා කියන්නේ වයිට් වර්ම් කියලා හඳුන්වන්නේ කිංස් ලෑන්ඩිං ඇතුලේ තොරතුරු එකතු කරගෙන හිටපු කෙනා. රේනීරා ඇයට කියන්නේ දැන් ඉඳන් තමන්ට ඇගේ සේවය අවශ්‍ය නෑ කියලා. ඇයට ඉස්සරහට ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලකුත් දීලා නගරයෙන් පිටත් කරලා යවන්න සූදානම් කරනවා. හැබැයි ඒකේ තියෙන අමුතුම දේ තමයි රේනීරා ඇයගෙන් සමුගන්නවත් යන්නේ නැති එක. ඒක ටිකක් හදිසියෙ ගත්ත තීරණයක් වගේ දැනෙනවා. මොකද කලින් දවසේ ඩේමන්ව පිටත් කරලා යවපු වෙලාවේ රේනීරාට සැනසීමක් වුණ වුණාම ඇය මයිසාරියා ළඟටම ගිහින් තිබුණා. ඒ වගේම රේනීරාගේ සහ මයිසාරියාගේ සම්බන්ධය ගැන හිතද්දි මයිසාරියා කලින් ඩේමන් ගැන රේනීරාට කතා කරපු විදිහත් මතක් වෙනවා. ඇය රේනීරා එක්ක කතා කළේ සේවිකාවක් වගේ නෙවෙයි. හරියට දෙන්න සමාන තත්වයක ඉන්නවා වගේ. කොහොම වුණත් දැන් මේ හැම දෙයක්ම ඉවරයි. මයිසාරියාගේ බඩුත් අරගෙන ඇයව රෙඩ් කීප් එකෙන් පිටත් කරලා යවනවා. පිටත් වෙද්දි මයිසාරියා හෙලේනාට අනතුරු අඟවනවා. ඇය කියන්නේ රැජිනව විශ්වාස කරන්න එපා කියලා. ඊට පස්සේ ඇයව රැගෙන යන කරත්තයෙන් පැනලා යන්නත් මයිසාරියා සමත් වෙනවා. මේ අතර හෙලේනාටත් මේ නගරයෙන් පිටත් කරලා යවනවා නම් ඒකට කිසිම විරුද්ධත්වයක් නැති තත්වයක් තියෙන්නේ. අපි ආයෙත් හෙලේනා ළඟට යනකොට ඇය තමන්ට දීලා තිබුණු කාලයේ ඉවර වෙලා කියලා ගාඩ්ස්ලා කියන නිසා ආයෙත් ඇතුළට යන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ ඇයට හීනයක දැක්ක වගේ අලු පාට අශ්වයෙක් පේනවා. ඒක නිකම්ම අශ්වයක්ද නැත්තම් ඉස්සරහට වෙන්න යන දෙයක ලකුණක්ද කියලා හිතන්න පුළුවන්. මොකද මේ සීන් එක දැක්කම හෙලේනා මේ එපිසෝඩ් එකකින් බේරෙන්නේ නැති බවට ලොකු ඉඟියක් ලැබෙනවා. ඊට කලින් රේනීරා හෙලේනාගේ කාමරයට යනවා. ඇය උත්සාහ කරන්නේ හෙලේනාට කෑම කවන්න. හැබැයි හෙලේනාට කෑම ගැන කිසිම උනන්දුවක් නැහැ. ඇය වෙනම වැඩක හිර වෙලා. ඇය තමන්ගේ ටැපස්ට්‍රී එකේ වැඩ කරමින් ඉන්නවා. රේනීරා කෑම ගැන කතා කරද්දි හෙලේනා එක පාරටම කතාව වෙනස් කරලා කිංස් ලෑන්ඩිං එකේ විතරක් ජීවත් වෙන පාට බීටල් එකක් ගැන කතා කරන්න පටන් ගන්නවා. රේනීරා ඊ ගැනත් වැඩි උනන්දුවක් නොපෙන්වන නිසා හෙලේනාට තේරෙනවා ඇය ඇත්තටම මේ කිසිම දෙයක් ගැන සැලකිලිමත් නෑ කියලා. අන්තිමට හෙලේනා රේනීරාගේ මුහුණටම කියනවා ඔයා කරන දේවල් විතරක් නෙවෙයි ඔයා ඇතුළෙන්ම කැතයි. ඇය කියන්නේ රේනීරා හෙලීනාට කරන දේ ගැන විතරක් නෙවෙයි. තමන්ගේ තාත්තා විසීරිස් මේ දේවල් දැක්කනම් රේනීරා ගැන ගොඩක් කලකිරී කියලා ඇය කියනවා. ඒත් රේනීරා මේ වචනවලින් පස්සේ තවත් කෝපයට පත් වෙනවා. බීලා තමන්ගේ අදහස නිදහසේ කිව්වට ෆේස් ග්‍රෑබ් එකක් ලැබුණා වගේම හෙලීනාටත් තමන්ගේ අදහස කියපු එකේ ප්‍රතිඵලය ලැබෙනවා. රේනීරාගේ ගාඩ්ස්ලා ඇයට බලින් කෑම කවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රේනීරාට විරුද්ධව කතා කරන කෙනෙක් තවත් ඇගේ ඇතුලේ සර්කල් එකේ ඉන්නේ නැහැ. එකින් එක හැම ප්‍රශ්නයක්ම ඇය විසඳන්නේ බලය පාවිච්චි කරලා. ඉතින් මේ වෙලාවේ අපිට හිතන්න වෙනවා මේ සීසන් එක පුරාම රේනීරාට කෙලින්ම විරුද්ධ වුණේ කවුද? ඒ අතරින් ප්‍රධානම කෙනෙක් තමයි හයි සෙප්ටන්.
ඔහු කලින් රීනීරාව රැජින විදිහට පිළිගන්නත් ප්‍රතික්ෂේප කළා. ඒ විතරක් නෙවෙයි. ඇය බොරු කියනවා කියලා ශ්‍රිජුවම නොකියා ඒකට ඉතාමත් ළඟින් යන විදිහට ඇයට චෝදනා කළා. දැන් බලද්දි ඔහු කියපු දේ වැරදි නෙවෙයි වගේ පේනවා. ඒ නිසා රේනීරාගේ ප්‍රශ්න විසඳිය යුතු අය කියන ලයිස්තුවේ හයි සෙප්ටන් දැන් ඉහළටම ඇවිත්. මේ අතර ස්මෝල් ෆෝක්ලා ග්‍රෑන්ඩ් සෙප්ට් එක ඉස්සරහා එකතු වෙලා ඉන්නවා. ඔවුන්ට දැනගන්න ඕන දෙයක් තියෙනවා. දෙවියන්ගේ සහය තියෙන්නේ කාටද? ඒගන්ටද නැත්තම් රීනීරාටද? ඒ නිසා මේක රීනීරාගේ මකරුන්ගේ බලය ගැන විතරක් නෙවෙයි. ෆෙයිත් එකත් ලොකු බලයක්. ඒකත් නොසලකා හරින්න බෑ. එපිසෝඩ් 3D හයි සෙප්ටන් රේනීරාට කරපු තර්ජන නිකම්ම කියපු වචන නෙවෙයි කියලා දැන් පැහැදිලි වෙනවා. රේනීරා ග්‍රෑන්ඩ් සෙප්ට් එකට කඩාගෙන ගිහින් ජනතාව ඉස්සරහා තමන් තමයි සැබෑ රැජින කියලා පිළිගන්න කියලා ඉල්ලන වෙලාවේවත් හයි සෙප්ටන් පස්සට යන්නේ නැහැ. පරණ රේනීරා නම් මේ වෙලාවේ මේගර්ස් හෝල්ඩ් ෆාස්ට් එකට ආපහු ගිහින් වෙනත් සැලස්මක් හදන්න තිබුණා. හැබැයි දැන් ඉන්න රේනීරා එහෙම නෙවෙයි. ඇය ඇලන්ට නියෝග කරනවා හයි සෙප්ටන්ව මරන්න. ඒ නියෝගේ දෙන්න කලින් ඇය ඇලන්ට මතක් කරනවා ඔහුගේ ලීවල තියෙන්නේ පරණ වැලීරියාවරුන්ගේ ලේ කියලා. ඒ නිසා ඔහු සෙප්ටන්ස්ලාට වඩා ඉහළ බලයකට යටත් කියලා ඇය පැහැදිලි කරනවා. ඇලන් අන්තිමට ඒ නියෝගේ ක්‍රියාත්මක කරනවා. හැබැයි වැඩි ඉවර වුණාට පස්සේ ඔහුගේ මුහුණෙන් පේනවා ඔහුට මේ ගැන සම්පූර්ණයෙන්ම සතුටු නෑ කියලා. ඔහු රැජිනගේ පැත්තේ තමන්ගේ තැන තහවුරු කරගන්නවා. හැබැයි මේ සිද්ධියෙන් තවත් දෙයක් පැහැදිලි වෙනවා. රීනීරාට දැන් බලය තියෙනවා. හැබැයි බලය රැකගන්න ඇයට කරන්න වෙන දේවල් අයව ටිකින් ටික වෙනස් කරමින් තියෙනවා. ඒ වගේම රයිනීරාගේ ආම එක ගැනත් කියන්න ඕන. ඇය මේ වෙලාවේ අඳින සම්පූර්ණ බොඩියාම එක ඇගේ චරිතයට හොඳටම ගැලපෙනවා. විසේරිස්ගේ ක්‍රවුන් එකත් ඇගේ ඇස් වටේ තියෙන සරල මේකප් එකත් එක්ක මේ ලුක් එක ඇගේ වර්තමාන තත්ත්වය හොඳටම පෙන්නනවා. දැන් අය කලින් හිටපු සාමකාමී රැජින නෙවෙයි. ඇය සටනකට සූදානම් වෙලා ඉන්න ඩ්‍රැගන් ක්වීන් කෙනෙක්. රේනිරා දැන් තමන්ට විරුද්ධව හිටපු හයි සෙප්ටන්ව දෙවනි වතාවටත් තමන්ව ප්‍රතික්ෂේප කරන්න ඉඩ නොදී ජනතාව ඉස්සරහට කෙලින්ම කතා කරන්න තීරණය කරනවා. ඇය ජනතාවට කියන්නේ තමන්ගේ තාත්තා විසේරියස් ද පීස්ෆුල් හැමෝම ඉස්සරහා තමන්ව ඔහුගේ උරුමකාරිය විදිහට නම් කලා කියලා. ඒත් රේනිරා එතනින් නවතින්නේ නෑ. ඇය කියනවා තමන්ගේ පාලනය ගැන අනාවැකියක් විසේරියස් ඉපදෙන්නත් කලින් ඉඳන් තිබුණා කියලා. ඊට පස්සේ ඇය වැලේරියා විනාශය ගැන කතා කරනවා. ටාගේරියන් පවුල ඒ විනාශයෙන් බේරිලාපු විදිහ ගැනත් ඇය ජනතාවට කියනවා. ඇය කියන විදිහට දෙවියන් විසින් ඒගන්ද කොංකරව 7 කින්ඩම්ස් වලට එවලා තියෙන්නේ බිදිගිය රාජධානිය එකම කුඩියක් යටට එකතු කරන්න. ඒ විතරක් නෙවෙයි. ඒගන්ට තවත් විශේෂ වගකීමක් තිබුණා. ඔහුට මනුෂ්‍ය ලෝකය ආරක්ෂා කරන්න සිද්ධ වුණා. මොකද වෝලෙකින් එහා උතුරු පැත්තේ මිනිසුන්ට වඩා ගොඩාක් පැරණි සහ භයානක අඳුරු බලවේගයක් සැඟවිලා ඉන්නවා කියලා ප්‍රොෆෙසියකි සඳහන් වෙනවා. ඒ තර්ජනයට එරෙහිව නැගී සිටින්න පුළුවන් එකම බලය තමයි මකරුන්ගේ බලය. ඒගන්ද කොංකර මේ වගකීම තමන්ගේ තෝරාගත් පරම්පරාවට බාර දුන්නා. ජහීරියස්ගෙන් විසේරියස්ට, විසේරියස්ගෙන් රේනිරාට. හැබැයි රේනිරා මෙතනදී තවත් වැදගත් දෙයක් කියනවා. හයිටව පවුලි පරම්පරාවට මේ ප්‍රොෆෙසි එක ඉටු කරන්න බෑ කියලා. ඒ නිසා තමන්ට මේ රාජධානිය පාලනය කරන්න තියෙන්නේ හුදෙක් සිංහාසනය වෙනුවෙන් නෙවෙයි, මුළු ලෝකයම ආරක්ෂා කරන්න තියෙන වගකීමක් නිසා. ඇය ජනතාවට කියනවා ඔබේ ලෝකය බේරගන්න නම් මට තමයි මේ ආලෝකය දැල්විය යුත්තේ. ඊට පස්සේ රේනිරා තමන්ව ජනතාවගේ ආරක්ෂකයා විදිහට හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇය තමන්ටම අලුත් නමක් දෙනවා. රේනිරා ද චෝසන්. ඊට පස්සේ වැලීරියන් භාෂාවෙන් ඇය තවත් ලොකු ප්‍රකාශයක් කරනවා. මම තමයි පොරොන්දු කුමාරයා. මේ වෙලාවේ උතුරේ තියෙන ලොකු තර්ජනය ගැන රේනිරා කතා කරන ෂොට් එකක් එනවා. ඒ වෙලාවේ ඕවයිල් සහ මැන්ඩර්ලි එකිනෙකා දිහා බලනවා. මට නම් ඒකෙන් පේන්නේ ඕම් මේ කතාව යන ඩිරෙක්ෂන් එක ගැන හිතුවේ තරම් දුරකට නෙවෙයි කියලා තීරණ මොහොතක් වගේ. ඒත් ඒ සීන් එක බලද්දී තව දෙයක් ගැන හිතෙන්න පුළුවන්. පොත් කියවපු ෆෑන්ස්ලට මේක ලොකු රහසක් වගේ දැනෙන්න පුළුවන්. මොකද විසේරිස් මේ ප්‍රොෆෙසි එක ගැන රේනීරාට කියලා තිබුණා. හැබැයි ඔහු ඒක ඩේමන්ටවත් කියලා තිබුණේ නෑ. ඒ නිසා රේනීරාගේ පැත්තෙන් මේ තීරණය ගත්තේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්. කිංස් ලැන්ඩින් එක දැන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න ආසන්නයි. මුදල් නෑ, සිටි වොච් එකත් ඇයගේ පාලනයට සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න බෑ. ඇය ළඟ තියෙන්නේ මකරුන්. හැබැයි මිනිස්සුන්ව මකරුන්ගෙන් පුච්චලා දාන්න පුළුවන් කියලා විතරක් කියලා හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ. ඒ අතරේ ඒගොන් ආයෙත් ජීවතුන් අතර කියලා ජනතාවට දැනගන්න ලැබුණොත් ඒක රේනීරාට ලොකු තර්ජනයක්.
ඒ නිසා ජනතාවට වෙනම කතාවක් කියන්න ඇයට සිද්ධ වෙනවා. ඇය කියන්නේ තමන් සිංහාසනයට එන්නෙත් මේ රාජධානිය ආරක්ෂා කරන්නේ ප්‍රොෆසි එක ඉටු කරන්න කියලා. මටනම් මෙතනදී රේනීරාගේ තීරණය තීරුම් ගන්න පුළුවන්. මට රේනීර කලින් ප්‍රොෆසි එක ගැන කම්ප්ලේන් කරපු සීන් එක මතක් වුණා. ඒ වෙලාවේ ඇගේ පුතා ජොෆ්රි එතන ඉඳගෙන මේ හැම දෙයක්ම අහගෙන ඉන්නවා. ඔහුට දැන් අලුත්ම දෙයක් දැනගන්න ලැබෙනවා. කවදා හරි දවසක මුළු ලෝකේටම තියෙන විශාල තර්ජනයක් නවත්තන්න පුළුවන් එකම කෙනා ඔහුගේ පරම්පරාවෙන් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම ලොකු බරක්. ඒ අතරේ කලින් අපි දැක්ක මයිසාරියා තමන්ව රැගෙන යන ගාඩ්ස්ලාගෙන් බීරිලා පැනලා ගිය බව. දැන් ඇය ජනතාව අතරට එකතු වෙලා රේනීරාගේ කතාව අහගෙන ඉන්නවා. ඒ අතරේ අපි ආයෙත් ඒගෝන්ගේ කතාව පැත්තට යනවා. කලින් ඒගෝන් හිතුවේ තමන්ගේ අම්මා තමන් ළඟට ආවේ තමන්ට ඉතුරු වෙලා ඉන්නේ තමන් විතරක් නිසා කියලා. හැබැයි දැන් ඔහුට තේරෙනවා තමන්ගේම අම්මා තමන්ව විෂදාලා මරන්න උත්සාහ කරලා කියලා. ඒගන් දැන් ඇලිස්ගේ රැකවරණය යටතේ ඉන්නවා. ඔහුගේ ජීවිතේ බේරගත්තෙත් ඇලිස්මයි. එනිසා ඔහුට තමන් ඇත්තටම තනි වෙලා කියන හැඟීම හොඳටම දැනෙනවා. ඇලිස්ටත් ඒක තේරෙනවා. එනිසා අය ඔහුට බේසිකලි කියන්නේ ඔයාට දැන් කවුරුත් නැත්තම් අපි දෙන්න එකට ඉමු වගේ අදහසක්. ඒගන්ට ඒක තේරුම් ගන්න අමාරුයි. ඔහු අහනවා ඔයා මං ගැනයි මෙච්චර සැලකිලිමත් වෙන්නේ. මං කවුද? මං මේ ලෝකේ ඉන්න පහළම මට්ටමේ මිනිහෙක්. මං මගේම නෑයෙක් මරපු කෙනෙක්. ඒ වෙලාවේ ඇලිස් තමන්ගේ අතීතය ගැන ඒගන්ට කියන්න පටන් ගන්නවා. ඇගේ කතාව ඇත්තටම දුක හිතෙන එකක්. ඒගන්ද කොංකර හැරන් හෝල් එක ඩ්‍රැගන් ෆයවලින් විනාශ කළ වෙලාවී ඔහු හැරන් පවුලේ පරම්පරාව සම්පූර්ණයෙන්ම අවසන් කරන්න උත්සාහ කරලා තිබුණා. හැබැයි ඒ මරණයෙන් එක් පුංචි පිරිමි ළමයෙක් බේරෙනවා. ඒ තමයි ඇලිස්ගේ පුතා. ඇය තමන්ගේ පුතාව බේරගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. මේස්ටර්ස්ලාටත් ඔහුව සුව කරන්න බැරි වුණාම ඇය පැරණි ප්‍රතිකාර සහ මැජික් පවා පාවිච්චි කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒ කිසිම දෙයකින් ඔහුව බේරගන්න බැරි වෙනවා. අන්තිමට ඇගේ පුතා මැරෙනවා. ඒ මොහොතින් පස්සේ ඇලිස් කියන්නේ තමන්ටත් ජීවත් වෙන්න ඕන නෑ කියලා හිතපු බව. ඇය තමන්ගේ ජීවිතයත් අවසන් කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකත් සාර්ථක වෙන්නේ නෑ. එතකොට තමයි ඇයට තීරෙන්නේ ඇය මේ ලෝකෙ තවදුරටත් ජීවත් වෙන්න ශාපයකට හිරවෙලා ඉන්නවා වගේ කියලා බව. ඇයගේ නම නැති වුණා. ඇයගේ ටයිටල් එක නැති වුණා. ඇයගේ කාසල් එක නැති වුණා. ඊට පස්සේ බලයට එන හැම පවුලකටම සේවය කරමින් ජීවත් වෙන්න ඇයට සිද්ධ වුණා. ඒගොන්ට මේ කතාව අහගෙන ඉද්දි තීරෙනවා ඇලිස් මේ ස්ථානයේ අවුරුදු 100කටත් වැඩි කාලයක් හිරවෙලා ඉන්නවා කියලා. ඒ නිසා ඔහු ඇයට තවත් ලං වෙනවා. ඇයව සිපගන්නත් උත්සාහ කරනවා. හැබැයි ඇලිස්ගේ මේ ශාපය ඒගොන්ද කොංකර නිසාම ඇති වුණ එකක් කියලා දැනගත්තම තවත් ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. ඇත්තටම ඇලිස්ට තමන්ගේ ශාපයේ බිඳගන්න ඕන. ඒක තීරුම් ගන්න පුළුවන්. හැබැයි ඒකට ටාගීරියන් කුමාරයෙක්ගෙන් දරුවෙක් ලැබෙන එක කොහොමද උදව් වෙන්නේ? ඒක තමයි තාමත් ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ඇය ළඟ කලින් තිබුණු ඩ්‍රැගනික්ස් ගැනත් අපිට මතක් වෙනවා. ඇය මේ ස්ථානයේ මෙච්චර කාලයක් ජීවත් වෙලා තිබුණා කියලා දැනගත්තම තවත් දෙයක් පැහැදිලි වෙනවා. රෙයිනා තාගේරියන් ඩ්‍රීම් ෆය එක්ක එතන හිටපු කාලේදී ඇලිස් ඇයව දැනගනින් නැති. ඒක ඉස්සරහට කතාවේ තවත් වැදගත් වෙන්න පුළුවන් දෙයක්. මේ අතර ඒමන්ඩ් ආයෙත් තමන්ගේ කාමරයෙන් එලියට එනවා. එතකොට ඔහුට දකින්න ලැබෙන්නේ ඒගන් සන්ෆය එක්ක කිංස් ලෑන්ඩිං එකට ඇවිත් තියෙනවා. ඔහුට ඒක විශ්වාස කරන්නත් බෑ. තමන්ගේ සහෝදරයා තාමත් ජීවතුන් අතර කියලා දැක්කාම ඒමන්ඩ් සම්පූර්ණයෙන්ම කම්පා වෙනවා. මතක ඇති ඒමන්ඩ් මුලින්ම ඇලිස් එක්ක කතා කරපු වෙලාවේ ඔහු රේනීරා කිංස් ලෑන්ඩිං එක අල්ලගත්තද කියලා අහනවා. ඊට පස්සේ ඔහු අහපු පළවෙනිම ප්‍රශ්නය තමයි ඒගන් ගැන. ඒ වෙලාව ඇලිස් ඔහුට කියලා තිබුණේ ක්වීන් කියන්නේ ඒගන්ව මරලා දාලා කියලා. දැන් තමන්ම මරණයෙන් ආපහු ආපු කෙනෙක් වගේ වෙලා ඉන්න ඒගන් තමන්ගේ සහෝදරයා ඉස්සරහට ගිහින් සමාව ඉල්ලනවා. ඔහුගේ චරිතයේ ලොකු වෙනසක් මේ වෙලාවේ පේනවා. විශේෂයෙන්ම ඇලිසන් තමන්ව විෂදාලා මරන්න උත්සාහ කළා කියලා දැනගත්තට පස්සේ ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කලින් හිටපු ඒමන් නෙවෙයි. ඔහු තමන්ගේ සහෝදරයා ඉස්සරහා සම්පූර්ණයෙන්ම නිහතමානී වෙලා ඉන්නවා. හැබැයි ඒගන්ට ඒක තවත් කෝපයක් ඇති කරනවා. මොකද ඔහු එතනට ආවි සටන් කරන්න බලාගෙන. ඒ අතරේ ඇලිසත් එළියට එනවා. ඒගන් ඇය කවුද කියලා අහනවා. ඒ වෙලාවේ ඒමන්ඩ් ඇයව තමන්ගේ බිට්රූට්, ඒ කියන්නේ තමන්ට විවාහ වෙන්න නියමිත කෙනා විදිහට හඳුන්වා දෙනවා. මුලින් ඒගන්ට ඕන වෙන්නේ තමන්ගේ සහෝදරයා එක්ක ටම්බල්ටන් යන්න.
ඒ වගේම යුද්ධේ දැන් සිද්ධවෙමින් තියෙන දේවල් ගැනත් ඔහු ඒගන්ට කියනවා. හැබැයි අවසානයේ ඔහු තේරුම් ගන්නවා මුලින්ම වේගව හොයාගන්න ඕන කියලා. ඒ නිසා ඉදිරියේදී ඔවුන් කරන්න යන්න ඒක. වේගව හොයාගෙන රේනීරාට එරෙහිව යන්න. කිංස් ලෑන්ඩිං ආයෙත් අල්ලගෙන තමන්ගේ සිංහාසනය ආපහු ලබාගන්න. ඒකෙන් පස්සේ ඒගොන් කියනවා තමන්ට ඒමන්ට සමාවදන එක ගැනත් හිතන්න පුළුවන් කියලා. මේ අතර එපිසෝඩ්ඩකි අන්තිමට සිද්ධ වුණු තවත් ලොකු දෙයක් තියෙනවා. ඕමන් උල්ෆ්ව තමන්ගේ පැත්තට ගන්න සමත් වුණා කියලා අපි දැනගන්නවා. මේ රහස ඔහු ග්වීන් සහ ඩෑරන්ටවත් කියලා නෑ. ඩැරන්ට මේ එපිසෝඩ් එක ආරම්භේදී නයිට් කෙනෙක් විදිහටත් ගෞරවයක් ලැබෙනවා. ඕමන් ඔහුව විහිළුවට වගේ ඩැරන්ද ඩෑරින් කියලා නම් කරනවා. ඒ සීන් එක හරිම උණුසුම් ෆ්‍රෙන්ඩ්ලි මෝමන්ට් එකක් වගේ පේනවා. හැබැයි ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ සීන් එකක් ඊළඟට එනවා. ඕමන් ඇත්තටම කුඩා ළමයින්ව පවා බැටල් ෆීල්ඩ් එකේ හියුමන් ශීල්ඩ්ස් විදිහට යොදාගන්නවා. නගරයේ බිත්ති උඩටම ළමයින්ව ගෙනත් තියාගෙන ඉන්නවා. ඒ අතරේ දෙපැත්තේම හමුදාවන් සටනට සූදානම් වෙනවා. උල්ෆ් නම් ඒ වෙලාවේ කිචන් එකක සර්වන්ස් ලවට කරගෙන බොමින් ඉන්නවා. ඔහු තමන් කොච්චර ලොකු හීරෝ කෙනෙක් වෙයිද කියලා පම්පූරි ගහනවා. ටිකෙන් ටික ඔහු හොඳටම බීමත් වෙනවා. ඒ වගේම ඩේමන් ගැන ඔහු කිසිම බයක් නැතුව විවේචනය කරන්න පටන් ගන්නවා. ඒකෙන්ම තේරෙනවා ඔහු තමන්ව කන්ට්‍රෝල් කරගන්න බැරි තත්වයකට වැටමින් ඉන්නවා කියලා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම වෙන්න තිබුණු දෙයක්. උල්ෆ් අතුරුදහන් වෙනවා. ඩැරන්ට මොකක් හරි වැරදිලා කියලා තීරෙනවා. ඒ නිසා ග්වීන්ටත් මේ ගැන දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ ග්‍රීන් තත්වය බේරගන්න ප්ලෑන් එකක් හදනවා. මොකද ඔවුන් දන්න විදිහට බලද්දී මේ බැටල් එකේදී ඔවුන් බලාගෙන ඉන්නේ මරණයට යන්න වගේ. ඒ නිසා ග්‍රීන් කෝලිස් ඉන්න සෙල් එකට යනවා. ඔහු කෝලිස්ට කියන්නේ පීස් බැනර් එකක් යටතේ ඩීමන්ව හම්බ වෙලා සාකච්ඡා කරලා මේ සටන නවත්තන්න පුළුවන්ද බලමු කියලා. කෝලිස්ට මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න විදිහක් නැහැ. ඒ නිසා ඔහුත් ඒකට එකඟ වෙනවා. හැබැයි ඔහු ඇත්තටම සාමකාමී විසඳුමක් හොයන්න උත්සාහ කරනවා. ග්වෙයින් තවත් යෝජනාවක් දානවා. ඩැරන්ට ඕල් ටවුන් පාලනය කරන්න දෙමු රෙයිනෙරාට රාජධානියේ ඉතුරු කොටස දෙමු කියලා. හැබැයි බ්ලැක්ස්ලා ඒ යෝජනාව අහලා හිනාවෙලාම හුව පිටත් කරනවා. කොහොම වුණත් ග්වෙයින් ආපහු යනවා. ඩේමන් ඔහුට කළ චෝකින් එක හැරුණාම ලොකු තුවාලයක් නම් ඔහුට වෙන්නේ නෑ. කෝලිස් නම් බ්ලැක්ස්ලාගේ කැම්ප එකේම නවතිනවා. මේ අතර ඕමන් සහ බෝල් ජෝන්ලා උල්ෆ හොයමින් ඉන්න නිසා මේ හැම දෙයක්ම සිද්ධ වුණා කියලා ඔවුන් දන්නේ නෑ. ඒත් ඩේමන්ට නගරේ බිත්ති උඩ ළමයින්ව දාලා තියෙනවා කියලා ආරංචි වුණාම ඔහුගේ මුල් ප්ලෑන් එක වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඔහුගේ ප්ලෑන් එක වුණේ කැරැක්සස් පාවිච්චි කරලා නගරේ බිත්ති පුච්චලා දාන්න. හැබැයි ළමයින්ව හියුමන් ශීල්ඩ්ස් විදියට පාවිච්චි කරන බව දැනගත්තට පස්සේ ඒක කරන්න බෑ. ඒ නිසා ඔහු වින්ටර් වුල්ෆ්ස්ලාට කියනවා අපි බිත්තිවලට කෙලින්ම චාර්ජ් කරන්න ඕන. වින්ටර් වුල්ෆ්ස්ලා ඒකට සතුටින්ම එකග වෙනවා. ඩීමන් ඔවුන්ට තවත් දෙයක් මතක් කරනවා. රාජධානිය අපි දිහා බලාගෙන ඉන්නවා. අඩුම ගානේ මේ වෙලාවේ ඔහු රේනිරාගේ එක ඉල්ලීමක්වත් අමතක කරලා නැහැ. ඒ තමයි ඇයව රකුසෙක් වගේ පේන්න දෙන්න එපා. ඊට පස්සේ යුද්ධය පටන් ගන්නවා. ඇත්තටම ඊළඟ විනාඩි 20ම තියෙන්නේ පිස්සු හදන තරමේ දරුණු සටන් වලින්. රොඩිද රූයින්ගේ නායකත්වයෙන් වින්ටර් වුල්ෆ්ලා අන්තිමට තාප්පේ බිඳගෙන ඇතුළට එනවා. ඒ අතරේ යාලට ලොකු පාඩුවකුත් වෙනවා. මේ අතරේ එකම කතාවක් වගේ නැවත නැවත කතා වෙන දෙයක් තියෙනවා. ඒ තමයි කවදා තමන්ට මැරෙන්න පුළුවන් වෙයිද කියන එක. ඩේමන්ට වුල්ෆ් අතුරුදහන් වෙලා කියලා දැනගත්තට පස්සේ ඔහු සටන් පෙරමුණට යනවා. ඊට පස්සේ කාරැක්සිස් උඩට නැගලා සටනට සූදානම් වෙනවා. ඩේමන් ගේට්ටුව ගිනි තියන්න තීරණය කරන වෙලාවේ ඕමන් ඔහුගේ පොරොන්දුව කඩන්න වෙන තත්වයක් හදනවා. ඒකට ඔහු ළමයින්ව ගේට්ටුව ඉස්සරහට යවනවා. ඩේමන් එයාලට පැනලා යන්න කියද්දි වැඩි දෙනෙක් දුවලා යනවා. ඒත් ළමයි දෙන්නෙක් විතර එතනම ඉතුරු වෙනවා. ගේට්ටුව විනාශ කරලා ගිනි තියෙනකොට ඒ ළමයිනුත් ගිනිගෙන මැරෙනවා. ඕමන් අන්තිමට ඇල්ෆ් හොයාගන්නේ වැසිකිළිය ඇතුලේ සිහිය නැතිව වැටිලා ඉන්නකොට. ඔහු ඇල්ෆ්ට හොඳටම බැනලා ඩේමන් කලා වගේම ඔහුට ගහලා වහාම සටනට පියාඹගෙන යන්න කියනවා. ඕමන් ඇල්ෆ් කොච්චර පිළිකුල් කරනවද කියලා මෙතනින් හොඳට පේනවා. මොකද ඕමන් අකමැති හැම දෙයක්ම එක මිනිහෙක් තුල තියෙනවා වගේ තමයි ඇල්ෆ් පේන්නේ. ඒ මදිවට මිනිහා වැටිලා හිටියේ හොඳටම ගඳ ගහන තැනක. කොහොම හරි ඇල්ෆ් සිල්වර්වින් ළඟට යනවා. එයා උඩට නැගලා පියාඹනකොට සෙබළු හැමෝම සතුටින් කෑ ගහනවා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇල්ෆ් කළු පාර්ශ්වයේ හමුදාවට ගිනි තියන්න පටන් ගන්නවා. එයාලා ඒකට කිසිම විදිහකට සූදානම් වෙලා හිටියේ නැහැ. මොහොතකට කලින් ඇල්ෆ් වෙනුවෙන් කෑ ගහපු මිනිස්සු ඊළඟ මොහොතේ ඔහුගේ ගිනි වලින් පණ පිටින් දැවෙන්න පටන් ගන්නවා.
මේ අතර ඩීමන් සහ ජෝන් රොක්ස්ටන් අතරත් බිහිසු එකට එක සටනක් පටන් ගන්නවා. සටන හරිම දරුණුයි. අන්තිමට රොක්ස්ටන් ඩීමන්ට වඩා ඉදිරියට යනවා. ඒ අතරම රොඩි ඕමන්ව නුහු බැදගෙන යනවා. අවසානයේ දෙන්න අතර සටනක් ඇති වෙනවා. මුලින් බලනකොට නම් ඕමන් අනිවාර්යෙන්ම දිනනව වගේ පේනවා. ඔහු රොඩීගේ අතක් කපාදානවා. ඒත් ඒ තුවාලයෙන් ගලායන ලේ ඕමන්ගේ කටට ගිහින් ඔහුට වමනය වගේ ඉන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න රොඩී තමන්ගේ ඉතුරු අතෙන් ඕමන්ට පිටුපසින් පිහියෙන් ඇනලදානවා. ඊට පස්සේ ඇල්ෆ් ග්‍රීන් පාර්ශ්වයට එරෙහිව හැරෙනවා. විශේෂයෙන්ම ඕරන්ඩ්වම ඉලක්ක කරගෙන ඔහු ගිනි තියෙනවා. ඕමන් එක්ක රොඩිත් ඒ ගින්නට අහුවෙනවා. හැබැයි රොඩීට නම් මරණය ගැන කිසිම බයක් නෑ. ඔහු ගිනි දැල්ල දිහා බලාගෙන මැරෙන්න බලාගෙන ලොක්කු හිනාවක් එක්ක තමන්ගේ අත් දෙක දිගු කරනවා. ඊට පස්සේ ඇල්ෆ් නගරීම ගිනි තියන්ට පටන් ගන්නවා. ඒ ගින්නත් එක්ක ගොඩනැගිලි කඩා වැටිද්දී ඩීමන් සහ රොක්ස්ටන් අතර දුරක් ඇති වෙනවා. ඒ නිසා අන්තිමට ඩීමන් බේරෙනවා. ඩීමන්ට මේ සිදුවෙන දේවල් දරාගන්න බැරි තරමට කම්පනයක් ඇති වෙනවා. ඔහු විනාශ වෙලා තියෙන නගරිය මැදින් කම්ම ඇවිදිමින් ඉන්නවා. වටේ තියෙන මරණ සහ විනාශය දැකලා ඔහු සම්පූර්ණයෙන්ම කම්පා වෙලා. අන්තිමට කොරාස් ඩීමන් ළඟට ඇවිත් ඩොල්ෆ්ට විච්චදී කියනවා. ඊට පස්සේ ඔවුන් මෙතනින් පිටවින්ට තීරණයක් කරනවා. ඒ වෙලාවේ අපිට කාරැක්සිස් සහ වර්මාතර් කියන මකරු දෙන්නව දකින්න ලැබෙනවා. දෙන්නගෙම පිටි කිසිම රයිඩර් කෙනෙක් නෑ. ඒ දෙන්න ඇල්ෆ්ගේ සිල්වවින් පස්සේ හපාගෙන යනවා. ඊට පස්සේ අපි ආපහු කිංස් ලෑන්ඩිං වල ඉන්න හෙලේනා ළඟට යනවා. හෙලේනා තමන්ගේ කාමරේ ඇතුලේ නිකම්ම අතරමං වෙලා වගේ ඉන්නවා. ඇය තමන්ගේ ටැපස්ට්‍රිය දිහාත් ජනේලය දිහාත් බලනවා. එතකොට තමයි අපිට තේරෙන්න පටන් ගන්නේ ඒ ජනේලය අවුරුදු 100කට වඩා පස්සේ Game of Thrones සීසන් 6 අවසානයේ ටොමන් පිටතට පැනලා යන ජනේලයම වගේ කියලා. ඔයාලට මතක ඇති. ඒ එපිසෝඩ් එකේ සර්සිට ෆේත් එකත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්තිමට ඇය වයිල්ඩ් ෆයර් පාවිච්චි කරලා ග්‍රේට් සෙප්ට් එකම විනාශ කරනවා. ආපහු ටම්බල්ටන් වලට එනකොට අපිට පේන්නේ යුද පිටිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන විදිය. ඩීමන් නගරයට ඇතුළු වුණු වෙලාවී ඇතුළට ගිය හිව් එයාගේ බිරිඳ කැට්ව හොයා ගන්නවා. ඒත් ඇය සටනේ අතරින් මැරිලා. මෙතන කතාවේ පොතට වඩා ටිකක් වෙනස් දෙයක් තමයි වෙන්නේ. පොතේදි මේ දෙන්න එකටම පාර්ශව මාරු කරනවා. අන්තිමට එපිසෝඩ් එක අවසන් වෙන්නේ රෙනීරා ආපහු රෙඩ් කීප් එකට එන දර්ශනයෙන්. ඇයට ටම්බල්ටන් වල සිදුවුණු කිසිම දෙයක් ගැන තාම දැනුමක් නැහැ. ඇය ග්‍රේට් සෙප්ට් එකේ කළ දේ ගැන සෑහීමකට පත් වෙලා ආපහු එනවා. ඇලින්ඩා මැසි ඇයට කතා කරලා දෙන්නා හෙලේනාගේ කාමරයට යනවා. ඒත් කාමරයට ගියාම හෙලේනා එතන නැහැ. ඒ වෙලාවේ පෙන්වන ජනේලයේ ෂොට් එකකින් තහවුරු වෙනවා මේ තමයි Game of Thrones සීසන් 6 ෆිනාලේ එකේ වැදගත් වෙන ජනේලය කියලා. හෙලේනා තමන්ගේ කලින් දැකපු සිහිනවලින් ඉඟි ලැබුණු විදිහට ඒ ජනේලයෙන් පිටතට පැනලා තියෙනවා. කලින් එපිසෝඩ් එකේ ඇය දැකපු සිහින ආපහු මතක් කරලා බැලුවොත් ඇයට මේක තමන්ට ඉතුරු වෙලා තිබුණු එකම මාර්ගය කියලා ඇය හිතාගෙන හිටියා කියලා තීරුම් ගන්න පුළුවන්. රෙනීරා ඇගේ ටැපස්ට්‍රිය අරගෙන බලනවා. ඒකේ තියෙන්නේ හෙලේනාගේ වැටීම සහ රෙනීරා අයන් ත්‍රෝන් එකේ ඉඳගෙන ඉන්න ආකාරය. ඊට පස්සේ අපි ඇලිසන්ව කැලේක තියෙන කඳවුරකදී දකිනවා. ෆිනාලේකේදී ඇයව දකින්න ලැබෙන්නේ මේ එකම අවස්ථාවයි. ඇය හැරන් හෝල් සහ කිංස් ලෑන්ඩිං අතර කොහේ හරි ඉන්නවා වගේ පේනවා. ඇයටත් මොකක් හරි වැරද්දක් වෙලා කියලා දැනෙනවා වගේ. එතකොට ඇය ඉස්සරහ තියෙන පඳුරු අතරින් පුංචි සමනල්ලු ගොඩක් එකපාරටම පියාබලා යනවා දකිනවා. ඒ සිදුවෙන්නේ ඒ වේලාවේම ඇගේ දියණිය මිය යන මොහොතට සමාන විදිහට. ඊළඟ ෂොට් එකේ අපිට පේන්නේ ජනේලේ යට තියෙන කටු මත හෙලේනාගේ මල සිරුර. ඊට පස්සේ රෙනීරා දුර දිහා බලාගෙන ඉන්නවා. ග්‍රේට් සෙප්ට් එක තියෙන්නේ ඒ දිශාවට කියලා අපි දන්නවා. අන්තිමට ඇය ජනේලය වහනවා. ඒත් එක්කම එපිසෝඩ් එකත් සීසන් එකත් අවසන් වෙනවා. එහෙනම් යාළුවා channel එක subscribe කරලා like එකකුත් දාගෙන යන්න. අලුත් කතාවකින් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.